උන් අපිට ඇරලා ගිහිල්ලා. අන්න ඒක ඉංග්‍රීසියෙන් කියන විදිය දන්නවද? උන් අපිට ඇරලා ගිහිල්ලා. අන්න ඒක ඉංග්‍රීසියෙන් කියන විදිය දන්නවද? උන් අපිට ඇරලා ගිහිල්ලා. උන් අපිට කෙලෙව්වා. උඹ අපිට ඇරියා. උඹ අපිට කෙලෙව්වා. මේවා අපි නිතරම එදිනදා ජීවිතේ කතා කරන වාක්‍ය. හැබැයි මේවා ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ කියලා ගොඩක් අය දන්නේ නැහැ. මොකද මේවා ඉංග්‍රීසි පන්තිවල උගන්වන්නේ නැහනේ. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයා ඉගෙන ගන්නවා කොහොමද අපි ඒ අදහස ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා. right. මේකෙදි පාවිච්චි කරන ක්‍රියාපදේ තමයි fuck. කුණුහරුපයක් නෙමෙයි. fuck කියන්නේ. හැබැයි ගොඩක් අය දන්නේ මේක කුණුහරුපයක් විදියට. right. මොකද්ද මේ කෙලෙව්වා නැත්නම් ඇරිය කියන අදහසේ තේරුම? මේකේ තේරුම තමයි කෙනෙක් හෝ යම් පාර්ශවයක් අපිව රවට්ටලා, අපිට වංචා කළා. එහෙම නැත්නම් අපිව ලොක් කරදරයකට දාලා, සමහරලාට අපේ plans ඔක්කොම විනාශ කරලා, අපිව නන්නත්තර කරපු වෙලාවකට තමයි අපි කියන්නේ අපිට කෙලෙව්වා, අපිට ඇරියා කියලා. right. එතකොට අපි මේ පුද්ගලයා අපි ඉස්සරහින් දානවා. කවුද මේ වැඩේ අපිට කරේ? they. එහෙම නැත්නම් you. කවුරු හරි පුද්ගලෙක්. මේ කවුරු හරි කෙනෙක් තමයි මේ වැඩේ කරන්නේ. right. එතකොට අපි කියනවා උන් නම් they. උඹ නම් you. right. ඇරියා කියනකොට මම මේ ක්‍රියාපදේ අතීත කාලයට ගන්නවා. අතීත කාලයට ගත්තාම ed දානවා දන්නවනේ. එතකොට they fucked or you fucked. කාටද ඇරියේ? කාටද කෙලෙව්වේ? මෙතනට දානවා ඒ පුද්ගලයා. අපිට නම් us. මට නම් me. ඕන කෙනෙක් දාගන්න. right. එතකොට they fucked me. උන් මට ඇරියා. උන් මට කෙලෙව්වා. you fuck us. උඹ අපිට ඇරියා. උඹ අපිට කෙලෙව්වා කියලා ඔන්නෝම කියන්න පුළුවන්. මේකේ තව අදහසක් තියෙනවා මේ fuck me or fuck us වලට පස්සේ up දානවා. up. fuck me up. they fuck us up. මේ fuck somebody up කිව්වහම ඒකේ තේරුම තමයි යම් පුද්ගලයෙක් යම් කරදරයකට දැම්මා කියන්න. උදාහරණයක් ඔබ මාව ලොකු කරදරයකට දැම්මා කියන්න පුළුවන්. you fucked me up. ඔබ මාව ලොකු කරදරයකට දැම්මා. ඔබ මාව ලොකු කරදරයකට පැටලුවා කියන්න පුළුවන්. you fuck me up. උන් මාව ලොකු කරදරයකට දැම්මා. ලොකු කරදරයකට පත් කරා කියන්න පුළුවන්. they fuck me up. they fuck us up. එහෙම කියන්නත් පුළුවන්. You fucked us up, he fucked us up. You fucked us up, man. Someone fucked us up! He fucked us up good, and you fucking know it! You fucked us up, man. As you know, Abu Ghraib and Gitmo fucked us. In other words, you fucked us. Looks like he fucked us, Commander. You fucked us, buddy! You fucked us. You fucked us! She fucked us. Looks like she fucked us both. She fucked us and that needed answering. She fucked us and now she's right. Now it's time to stop saying area or කෙලෙව්වා in Sinhala. දැන් ඉතින් ඔයා ආයිත් කෙලෙව්වා area කියලා සිංහලෙන් කියන්න ඕනේ නැහැ. Now you can say it in English. දැන් ඔයාට ඉංග්‍රීසි වලින් කියන්න පුළුවන් නේද? right. එහෙනම් අපි තාත් මේ වගේ ඉංග්‍රීසි පන්තිලු ගන්න නැති ලස්සන ඉංග්‍රීසි පාඩමකින් හම්බෙමු. Love and leave you guys. English it era. Cheers.